කොරියාවේ අපේ පන්සලේ බක් මහ අසිරිය සූර්ය මංගල්‍ය සමරා ලංකාව පුරා සංවිධානය වන අලුත් අවුරුදු උත්සව හා සමගාමීව සංවිධානය වූ විචිත්‍රවත් අලුත් අවුරුදු උත්සවයක් 2015 අප්‍රේල් මාස 12 වන දින දකුණු කොරියාවේ කොරියා ශ්‍රී ලංකා මහා විහාරස්ථානයේදී සංවිධානය කර තිබුණා. තෙරුවන් වැඳ තෙරුවන්ගේ ආශිර්වාද මැද ආරම්භ වූ මෙම බක්මහ උළෙලේ පළමු තරඟ අංගය ඌයේ කනා මුට්ටිය බිඳීමේ තරඟයයි. ඕ තාමත් ආසන්නයි. බනිස්කෑමේ තරඟයට සහභාගී වූ තරඟකරුවන් ලංකාවේ සිටින අපේ පවුල්වල පුංචි දරුදැරියන් අපට සිහිපත් කරන අවස්ථාවක් වුණා. ඒ අතර තවත් තැනක අලියාට ඇස තැබීම සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටියා. ආසන්නතම අවස්ථාවක් යනවලු අලියාට ඇස තැබීමේ තරගයට. වතුර පෙර වූ බැලුම් ඇල්ලීමේ තරඟය පරතරය දුරස් කරමින් බොහෝ වේලාවක් පවත්වන්නට සිදු වුණා. මොන සංඥා ලැබුණා දාන්න දෙයියනේ දාන්න. ඔව් එකයි දෙකයි. දෙන්නම එකපාර මොන සංඥා ලැබුණා. හොඳට කිරණ මැල දාපන් කොල්ලෝ. සිදුරු කළ බටෙන් බීම පානය කිරීම එතරම්ම ලෙහෙසි පහසු වූයේ නැහැ. ඉතා ඉක්මනින්ම බෝතලයට හැන්දෙන් වතුර පිර වූයේ අපේ අවුරුදු උත්සවයට සහභාගී වූ වියට්නාම් ජාතික යුවතියක්. මේ තරඟය යුවතියන්ට පමණක්ම සීමා වී තිබුණා. ඒ අතර පිටියේ තවත් කොනක තෑගි ගසක එල්ලා තිබූ වටිනා තෑගි ලබා ගැනීම සඳහා පැමිණ සිටි බොහෝ දෙනෙකු සිය වාසනාව උරගා බලනු දක්නට ලැබුණා. දහවල් කාලය වන විට ඉතා විශාල පිරිසක් විහාරස්ථාන භූමිය තුල රැඳී සිටිනු අපට දක්නට ලැබුණා. ජව සම්පන්න තරුණයන් අතර ඉතා ජනප්‍රිය අලුත් අවුරුදු ක්‍රීඩාවක් වන කඹෑදීමේ තරඟය වෙනුවෙන් තරඟ කණ්ඩායම් අතර ඉතා හොඳ උද්‍යෝගයක් දක්නට ලැබුණා. අසුන්මාත්මය දැන් මොකද වෙන්නේ? ඉච්ඡන්මාත්මය පාරක් කියලා ඇවිල්ලා ගැමි සුවඳ කෝල් නද නැතත් මේ කාර්මික පුරවරයේ අපේ කමට තැන දුන් තවත් ජන ක්‍රීඩාවක් වූයේ කොට්ටාපොර ගැසීමේ තරඟයයි. නිවෙසේදී කිසි දිනක ඉදිකටු නූල් දෙස නොබලන
අපේ තරුණයන් ඉදිකටුවට නූල ඇමිනීමේ තරඟයට ඉදිරිපත් වීම කා අතරත් කතා බහට ලක්වනු දක්නට ලැබුණා. බක්මහා උළෙලේ අවසන් තරඟය වූයේ සංගීත පුටු තරඟයයි. මුලදී ඉතා හොඳින් තරඟකාරයන් තරඟ කළත් තරඟය ජයග්‍රහණය කළේ අපේම තරුණයෙක්. කොරියාවේ නොයෙක් දුර බැහැර ප්‍රදේශවලට පිටත් වීමට අපේ තරුණ තරුණියන්ට සිදුවීම නිසාත් තවත් අයට එදින රාත්‍රී සේවය කිරීමට සිදු වී තිබීම නිසාත් ඉතා ඉක්මනින්ම අපේ බක්මහා උළෙල අවසන් කරන්නට සිදු වූයේ පවත්වන්නට තිබූ තවත් තරඟ කිහිපයක්ද අවලංගු කර දමමින්. නමුත් ජනගී ගායනා තරඟයටද සහභාගී වීමට අපේ තරුණ පිරිස් පසුබට වූයේ නැහැ. කම්හලේ වැඩ පරිසරය මොහොතකට අමතක කර සැවම ඉතා හොඳින් සතුටු වන දෙස බලා ගරුතර ස්වාමින් වහන්සේලාටද දැනුනේ ඉමහත් සතුටක් යයි අපට පවසා සිටියා. සතුට සොම්නස සිනහව කැටි වූ වසන්තයේ තවත් සොඳුරු බක්මහා උළෙලක් උපන් මව්බිමෙන් එතරදී අපේම පිරිස් සමගින් අපේම පුදබිමකදී ගෙවූ සොඳුරු හෝරා කිහිපයක් අපේ මතකයට එක් කරමින් එදින නිමාවට පත් වුණා. සියලු දෙනාම යලිත් විහාරස්ථානයට ගොස් බුදුන් වැඳ ස්වාමින් වහන්සේලාගෙන් අනුශාසනා ලැබ සෙත් පිරිත් ආශිර්වාදයන් ලබා ගත්තා. ලැබූ නව වසරට සෙත්පතා අපේ ස්වාමින් වහන්සේලා හිස තෙල් ගල්වා නිදුක් නිරෝගී චිරජීවනය අප හැමතෙම ප්‍රාර්ථනා කළා. එදින විහාරස්ථානයට පැමිණි තරඟවලට සහභාගී වූ තරඟ විනිශ්චය කළ හැමතෙම බක්මහා උළෙල සංවිධානය කළ පිරිස් ඉතා ගෞරවයෙන් සිය ස්තුතිය පුද කළා. බක්මහා උළෙලේ තරඟ දිනූ සැමටම තෑගි බෙදා දී කැවුම් කිරිබත් පිරුණු අලුත් අවුරුදු කෑම මේසේ රස බලා සැවම ඉතා සතුටින් විසිර යන්නට වුණා. ඔබ සැමට ලැබුවා වූ නව වසර ශ්‍රී සුබ නව වසරක්ම වේවා. කොරියා ශ්‍රී ලංකා මහා විහාරය. ඔබ සැමට තෙරුවන් සරණයි.